වැරදි කරනකොට දහසක් දෙනා අපිත් එක්ක හිටියත් මේ මිනිස්සයාට මොකද වෙලා තියෙන්නේ? මේ ඇත්ත කතාවක්. හාමුදුරු කෙනෙක් ලියන්නේ එයා මිනී මරුමක් කරලා මරණීය දණ්ඩනයට නියම වෙලා දැන් මරන්න එල්ලා මරන්න ඕන්න මෙන්න කියලා තියෙද්දි හාමුදුරු කෙනෙක් ගෙන්නනවා. ඒ කියන්නේ තමන්ගේ ආගම අදහන්න අවස්ථාව දෙනවා. හාමුදුරුවෝ ඇවිල්ලා බණ කියද්දි මේ ළමයාට මේ මිනිස්සයාට බණ අහන්න නෙමෙයි මනස තියෙන්නේ. මෙයා කියනවා බුදුහාමුදුරුවෝ වැඩියා වාගේ පින්බර ස්වාමී දුක හිතිලද හිරගෙදරට ආවේ මාගේ මරණ දිනේ. මාව මේ මරණ වෙලාවේ මං වෙන දුක හිතිලද හිරගෙදරට ආවේ. ඒ අස්සයා කලබලෙන් අහනවා මගේ අම්මාවත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ. එයා දන්නවා මාත් එක්ක හිටපු පිරිස දැන් නැහැ. එයා හොඳින්ම දන්නවා එයා වෙනුවෙන් ඉන්නෝ ඇති අම්මා දොර ළඟ. මගේ අම්මාවත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ. අවසානයේ යාට අම්මා ගැන දුක හිතෙනවා. එයා කියනවා මාගෙල ලෝ බව ඇයට කියනවද බුදු බව ලැබෙයි යන්නේ. අම්මට දැන් දුක් වෙන්න එපා කියන්න මාව අතාරින්න කියන්න කියන කතාව කියනවා. බුදු බව ලැබෙයි යන්නේ. මාගෙලලෝ බව. අවසානයේ යාම කියනවා කෙලිලොල් කම්මැද මා සතු දිවි මග දෙන් වේවිනිමා. කෙලිලොල් කම්මැදින් ඉන්නකොට අපිට කන්න බොන්න සතුටු වෙන්න ඕන තරම් යාළුවෝ ඉන්නවා. හැබැයි දෙන් වේවිනිමා. මරණ බයත් නෑ අම්මා සිහි වෙයි. එයා දැන් දුක් වෙනවා. මරණ බයත් නෑ අම්මා සිහි වෙයි. අවසානයේදී කියනවා මට මේ සියලු දේ අහිමි වෙන්න හේතුව මගේ මේ ජීවිතේ මට අහිමි වෙන්න හේතුව අම්මා කියන දේ නාහා මං දුදනන් ඇසුරට ගිය එක. අම්මගේ කතාවත් එක්ක මට දැනුනේම මෙන්න මේ පණිවිඩය. ඒ අම්මා කොච්චර දුක් වෙන්නේ නැද්ද? කොච්චර අමාරුවෙන් අවුරුදු 25ක් 30ක් ගොඩනගන්නේ නැද්ද? අවසානයේදී වැරදි මිනිස්සෙක් හැටියට අශික්ෂිත මිනිස්සෙක් හැටියට මේ ලෝකෙන් සමුගන්න වෙනවා. පැහැදිලිද? ඒ නිසා පුතේ දුවේ නැවත කියනවා කියන්න තියෙන ලොකුම පණිවිඩය තමයි පුතේ ගුණවත් මිනිස්සෙක් හැටියට ගොඩනගෙන්න. අනිත් මිනිස්සයා එක්ක hina වෙන්න පුරුදු වෙන්න. බිම දාන ටොපිකොලේ සාක්කුවේ දාගන්න පුරුදු වෙන්න. තැන කසල දාලා මේක නාස්ති කරන්න එපා. මේක පින්බර පොළවක්. අපි කවුරු කාට කිව්වත් කවුරු වැරදි දේශපාලඥයා වැරදි කිව්වත් අපේ මේ පුංචි මල්වල මනස නිවැරදි කරොත් මේගොල්ලන්ගේ ආකල්ප ටික හදලා මේ ළමයි ටික එළියට දැම්මොත් අපි නැතත් අනාගතේවත් මේක සුන්දර රටක් වේවි. කලින් කිව්ව පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටේ බවට පත් කරන්න නම් මේ මුතු වගේ ළමයි ටික ලස්සනට උපදාලා උපමට්ටම් කරලා ගොඩනගන එක අපේ යුතුයකම.